හිතන්න ඔයා උදේ 6ට එලාම් එකක් තියෙනවා. එලාම් එක රින් වෙනවා. ස්නූස්. ආයෙත් ස්නූස්. ආයෙත් ස්නූස්. ඇත්තටම ඇඳෙන් නැගිටින්නේ ලොකු බැටල් එකක් කරලා වගේ. හැබැයි ඔයා දන්න තවත් කෙනෙක් ඉන්නවා. එයා උදේ 5ටත් එලාම් එක නැතුව නැගිටිනවා. වර්ක්අවුට්ස් කරනවා. වැඩත් කරනවා. උදේ 9 වෙනකොට අපි දවස පටන් ගන්නකොට එයා දවසේ වැඩ භාගයක් ඉවර කරලා ඉවරයි. ඉතින් ඔයා කම්මැලිද? අනිත් කෙනා සුපර් හියුමන් කෙනෙක්ද? අනිවාර්යයෙන්ම නැහැ. මෙතනට සම්බන්ධ වුණේ ඉන්ටරෙස්ටිං කන්සෙප්ට් එකක් තියෙනවා. ඒක තමයි ක්‍රොනෝටයිප් කියන්නේ. ඉතින් මේ ක්‍රොනෝටයිප් කියන්නේ මොනවද? අපේ ශරීරයේ දවසේ පැය 24ට සම්බන්ධ බයොලොජිකල් ටයිමින් සිස්ටම් එකක් තියෙනවා. ඉතින් ඒකට අපි සර්කෑඩියන් රිද්ම් කියලා කියනවා. ඉතින් ඒකට සම්බන්ධව කෙනෙක් ස්වභාවිකව උදේ පැත්තට ඇක්ටිව්ද රෑ පැත්තට ඇක්ටිව්ද කියන එක පුද්ගලික රෙෆරන්ස් එකක් ක්‍රොනෝටයිප් කියලා හඳුන්වනවා. ඉතින් ඒ නිසා හැමෝම එකම වෙලාවට පීක් පර්ෆෝමන්ස් එකේ ඉන්නවා කියලා හිතන එක හරි නෑ. ඉතින් වැදගත් දෙයක් තමයි ඉන්ටර්නෙට් එකේ මේ ගැන තියෙන පොපියුලර් මොඩල් එකක් තමයි ස්ලීප් ස්පෙෂලිස්ට්. එහෙම නැත්නම් ඩොක්ටර් මයිකල් බේරුස් පොපියුලර් කරපු ඇනිමල් ක්‍රොනෝටයිප්ස් ගැන. ඉතින් මේකේ මේ මොඩල් එකේ ටයිප්ස් 4ක් ගැන එයාලා කතා කරනවා. ඉතින් ඒ ටයිප්ස් 4 තමයි ලයන්, බෙයා, වුල්ෆ් නැත්නම් ඩෝල්ෆින් කියන මොඩල්ස් 4. ඉතින් මේවා මෙඩිකල් ඩයග්නොසිස් 4ක් නෙවෙයි. එයා සඳහන් කරපු එයාගේ පොතේ එන විදිහට තමන්ගේ ස්ලීප් සහ ඇක්ටිවිටි පැටර්න් එහෙමත් නැත්නම් නිින්ද සහ මේ ඇක්ටිවිටි පැටර්න් එක අනුව වා ක්‍රියාශීලී වෙන වෙලාව අනුව ඒක තේරුම් ගන්න භාවිතා කරන පොපියුලර් ෆ්‍රේම්වර්ක් එකක් විදිහට බලපානවා. ඉතින් දැන් බලමු මේ හතරෙන් ඔයා මොන ටයිප් එකටද වැඩියෙන්ම සමාන කියලා. ඉතින් මුලින්ම ලයන් ටයිප් එක. ඔයාට උදේ නැගිටින එක ලොකු ප්‍රශ්නයක් නැද්ද? එලාම් එකට කලින්ම සමහර දවස්වලට නැගිටිනවද? උදේම වැඩක් පටන් ගන්න යද්දී හොඳ ෆෝකස් එකක් තියනවද? හවස් වෙනකොට ඒ කියන්නේ සාමාන්‍යයෙන් දවල් 12 වගේ පහු වෙනකොට ඔයාගේ එනර්ජි එක ටික ටික අඩු වෙනවද? එහෙමත් නැත්නම් මේ වගේ සංසිද්ධි ගණනාවක් ඔයාට තියෙනවා නම් ඔයාගේ ලයිෆ් පැටර්න් එක ලයන් පැටර්න් එකට සමාන ලක්ෂණ තියෙන්න පුළුවන්. ලයන් ටයිප් එක මෝර්නිං ඔරියන්ටඩ් පර්සන් කෙනෙක් විදිහට සලකන්න පුළුවන්. ඒ කියන්නේ එයාලා උදේ කාලයේදී ඇක්ටිව් වෙලා සවස කාලයේදී එනර්ජි අඩු වෙන එහෙමත් නැත්නම් සවස් කාලයේදී නිදා ගන්න සිංහයෙක්ගේ වගේ ලක්ෂණ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් සිංහයෙකුට කරන්න පුළුවන් දෙයක් මොනවද? නැත්නම් මේ ලයන් පැටර්න් එකේ කෙනෙකුට ලයන් ක්‍රොනෝටයිප් එකක් තියෙන කෙනෙකුට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අපි බලමු. දවසේ අමාරුම මෙන්ටල් වර්ක්ස් ටික උදේට දාගන්න. උදාහරණයක් විදිහට ඉම්පෝටන්ට් ඩිසිෂන් එහෙමත් නැත්නම් ඔයාගේ වැදගත් තීරණ ගන්න දේවල් උදේ කාලයට දාගන්න එක තමයි කරන්න හොඳම වැඩේ. ඊළඟට ප්ලෑනින්. ඔයා මොනවා හරි දෙයක් සම්බන්ධයෙන් ඔයාගේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් එහෙම නැත්නම් ඔයාගේ බිස්නස් එකක් සම්බන්ධයෙන් ප්ලෑන් කරනවා නම් මෙන්න මේ උදේ කාලය කියන එක තමයි ලයන් ටයිප් එකේ කෙනෙකුට එහෙම නැත්නම් ලයන් ක්‍රොනෝටයිප් එකේ කෙනෙකුට කරන්න හොඳම වැඩේ. ඒ වගේම අධ්‍යාපන කටයුතු එහෙම නැත්නම් ස්ටඩීස්. ඊළඟට ඔය ලියන කියන කටයුතු කරන කෙනෙක් නම් ඒ රයිටිං වැඩ. ඊළඟට අමාරුම ඔෆිස් වැඩ. ඒ කියන්නේ ඔෆිස් එකේ අමාරුවෙම තියෙන වැඩ මේ ලයන් ටයිප් එකේ කෙනෙක් නම් උදේ කාලයේදී ඉවර කරලා හවස් කාලයේදී හිමින් අනිත් වැඩ ටික කරන එක තමයි හොඳම වැඩේ. එහෙමත් නැත්නම් ඔයා බිස්නස් ස්ට්‍රැටජි ගැන ප්ලෑන් කරන කෙනෙක් නම් බිස්නස් ගැන ප්ලෑන් කරන කෙනෙක් නම් මෙන්න මේ උදේ කාලේ තමයි මේ ව්‍යාපාර සම්බන්ධ මේ ක්‍රමෝපායන් ගැන කතා කරන්න නැත්නම් ප්ලෑන් කරන්න තියෙන හොඳම වෙලාව. එතකොට හවස් කාලය වෙනකොට හවස් කාලයට ඔයාගේ සාමාන්‍ය ලයිට් වර්ක්ස් එහෙම නැත්නම් සැහැල්ලු වැඩ ටිකක් දාගන්න. ඒ කියන්නේ ඊමේල් චෙක් කරන එක, සාමාන්‍යයෙන් පොඩි විදායක කටයුතු, ඊට පස්සේ හෙට දවස ප්ලෑන් කරන එක වගේ දේවල් හවස් කාලේදී යොදා ගන්න පුළුවන්.
ඉතින් මේ ලයන් ටයිප් එකේ කරන ලයන් ටයිප් එකේ ඉන්න කෙනෙක් කරන ලොකුම මිස්ටේක් එක තමයි අනිත් අය රෑ 12 වැඩ වෙනකන් වැඩ කරනවා. ඉතින් මමත් එහෙම වැඩ කරන්න ඕන කියලා හිතලා තමන්ගේ වෙලාව රාත්‍රී කාලෙට වැඩ කරන්න යන එක. ඉතින් එනර්ජි ලොස් එකේ වැඩ කරද්දී තමන්ට ඉෆෙක්ටිව් එහෙම නැත්තම් ක්‍රියාකාරී වැඩක් කරන්න හරි අමාරුයි. ඉතින් තමන්ගේ නැචුරල් ෂෙඩියුල් එක තමන් ඉග්නෝර් කරන්න එපා. තමන් අනිවාර්යයෙන්ම ඒකට හැඩගැහෙන්න ඕනේ. ඉතින් ඔයාගේ උදේ කාලේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි නම් එහෙම නැත්නම් ඵලදායීතාවය වැඩි නම් ඒක චුට්ටක් ඇඩ්වාන්ටේජ් එකක් කරගෙන තව ටිකක් දියුණු කරගත්තොත් ඔයාටම ලොකු ගමනක් යන්න පුළුවන්. ඉතින් මේ බෙයා ටයිප් එක අපි ගැන බලමු. ඉතින් මේ බෙයා ටයිප් එකේ මෙයා ඇත්තටම extremely early morning person කෙනෙක් විදිහටවත් extremely night owl කෙනෙක් විදිහටවත් හිතෙන්නේ නැද්ද? ඒ කියන්නේ උදේ කාලයේදී හොඳට වැඩ කරන්න පුළුවන් කෙනෙක් විදිහටවත් රාත්‍රී කාලයේදී හොඳට වැඩ කරන්න පුළුවන් කෙනෙක් විදිහටවත් ඔයාට හිතෙන්නේ නැද්ද? සමහරක් කට්ටිය උදේට වැඩ කරනවා, සමහරක් කට්ටිය රැට වැඩ කරනවා. දැන් ඔයාට ඒ උදේ කාලයේදීවත් රෑ කාලයේදීවත් ඇක්ටිව් විදිහට වැඩ කරන්න කියලා පුළුවන් හැකියාවක් නැද්ද? එහෙම නැත්නම් එහෙම හිතෙන්නේ නැද්ද? ඉතින් මේ බෙයා ටයිප් එකේ කෙනෙක්ගේ normal day time schedule එකට මෙයාට හොඳටම adjust වෙන්න පුළුවන්ද? ඉතින් අපි ඒක බලමු. ඉතින් මේකට මම පොඩි ප්‍රශ්න හතරක් අහනවා. එක තමයි normal day time එකේ schedule එකට reasonably හොඳට adjust වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ ඔයා උදේ නැගිටලා සාමාන්‍ය විදිහට වැඩ පටන් අරගෙන සාමාන්‍ය දවසම එකම එනර්ජි එකකින් වැඩ කරන් ගිහිල්ලා හවස් කාලයේදී වැඩ අවසන් කරලා රාත්‍රී කාලයේදී පාඩුවේ එහෙමත් නැත්නම් ඔයාගේ එනර්ජි එක අඩු වෙන වෙලාවෙදී නිින්දට යන කෙනෙක්ද? වැඩිපුර රෑ වෙන්න ඉන්නෙත් නැතුව වැඩිපුර උදේම නැගිටින්නෙත් නැතුව ඉන්න කෙනෙක්ද? උදේ නැගිටලා ටික වෙලාවක් ගියාට පස්සේද ඔයාට ශක්තිය ලැබෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ ඇඟේ අපේ wake up time එක තියෙනවනේ, සමහර කට්ටියට උදේ නැගිට්ට ගමන්ම ඇඟේ හොඳ එනර්ජි එකක් තියෙනවා. සමහරක් දිනෙට නැගිටලා ටික වෙලාවක් ගියාම එයාලගේ ඇඟට හොඳ එනර්ජි එකක් එනවා. ඉතින් මේ දෙකෙන් කෝකද කියන එක ඔයාට තීරණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ඵලදායීතාවය දවල් වෙද්දි හොඳ මට්ටමක තියනවාද? ඒ කියන්නේ උදේම නිදිමත ගතියෙන් ඉඳලා ටිකක් ඔන්න දවල් වෙද්දි හොඳට වැඩ කරගෙන යන කෙනෙක්ද? එහෙමනම් ඔයා මේ බෙයා ටයිප් එකට සමාන වෙන්න පුළුවන් මෙන්න මේ ප්‍රශ්නවලට ඔව් කියන උත්තරේ තියෙනවා නම්. ඉතින් මේ බෙයා ටයිප් එක විස්තර කරනකොට සාමාන්‍යයෙන් මෙයාලා ඩේ ලයිට් එකට එහෙම නැත්නම් දවල් කාලයට සම්බන්ධයෙන් යන පැටර්න් එකක් තියෙන නිසා මෙයාලා ටිකක් සාමාන්‍යයෙන් අර අපි කිව්වත් වගේ දවල් කාලයේ ඵලදායීතාවයෙන් වැඩ කරන කට්ටිය. ඉතින් මේ කට්ටියට කරන්න පුළුවන් ප්‍රැක්ටිකල් අයිඩියාස් ටිකක් මම දෙන්නම්. උදේ කාලයේ මුල්ම වෙලාවේ සාමාන්‍යයෙන් easy start එකක් ගන්න. වැඩිපුර මහන්සි නොවේ සාමාන්‍ය වැඩ පටන් ගන්න. ඊට පස්සේ late morning අපි ඒ කියන්නේ උදෑසන 8-9 වගේ පස්සේ සිට දහවල් 1-2 වෙනකම් ඔයාගේ තියෙන වැදගත්ම රාජකාරී වලට අවධානය යොමු කරන්න. නැත්නම් ඒ වලට කන්සන්ට්‍රේට් එකක් දෙන්න. උදාහරණයක් විදිහට ඔයාගේ උදේ 8ට අපි මෙහෙම වෙලාවට අනුව ගමුකෝ. උදේ 8 වෙද්දී ඔයාගේ දවස ඕගනයිස් කරන්න. ඒ වගේම තමයි උදේ 9ට ඔයාගේ ඊමේල් එහෙම නැත්නම් සිම්පල් වර්ක්ස් ඔන්න කෝෆි එකක් බොන එකක් වගේ බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න එක වගේ දෙයක් කරන්න. ඊට පස්සේ 10 සහ 1 කාලය අතරතුර බර වැඩ එහෙම නැත්නම් අමාරුම කාර්යය. ඒ කියන්නේ ඔයාගේ ඔෆිස් එකේ තියෙන වැඩ අමාරුම දේවල් කරන්න ඕනේ කාලය. ඊට පස්සේ දහවල් කාලය වෙනුවට ඔන්න මීටින්ග්ස් නැත්නම් සාමාන්‍ය වර්ක්ස් ඒ වගේ දේවල් කරන්න. ඊට පස්සේ හවස් කාලේ ඔයාට පුළුවන් එක්සර්සයිස් කරන්න නැත්නම් රිලැක්සේෂන් එකට සින්දුවක් අහන්න ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. ඉතින් මේ එක්සැක්ට් ක්ලොක් ටයිම් එක කියන්නේ මේ වෙලාව හැමෝටම එකම නැහැ. ඉතින් ඔයාට කරන්න පුළුවන් වෙලාව අනුව ඇඩ්ජස්ට් කරගන්න එක ඔයා තමයි කරන්න ඕනේ අනිවාර්යෙන්. ඊළඟට එන්නේ වුල්ෆ් ටයිප් එක. ඉතින් මේක ගොඩක් අය කැමති කැටගරි එකක් තමයි මේ වුල්ෆ් ටයිප් එක. එතකොට සාමාන්‍යයෙන් ඔයා උදේ එලාම් එක ඇහෙනකොට තව විනාඩි 10ක් නිදාගෙන නැගිටිනවා කියලා හිතනවාද? උදේට බ්‍රේන් එක බූට් වෙන්න එහෙම නැත්නම් උදේ නැගිට්ට ගමන්
ටික වෙලාවක් යනවාද ඔයාගේ ඔළුවට කරුණු කාරණා එන්න අර අපි සමහර කට්ටිය කියන්නේ මම දැන් නැගිට්ට ගමන්මයි මට දැන් කිසි වැඩක් කරන්න බෑ. අන්න ඒ වගේ ඔයාගේ ඔළුව ටිකක් මේ ඔළුව අවදි වෙන්න ටික වෙලාවක් යනවාද. හැබැයි හවස 5-6 වෙනකොට අනිත් අය ටයර්ඩ් වෙද්දි අනිත් අයට මහන්සි දැනෙද්දි ඔයාට එකපාරට ඇක්ටිව් එකක් එනවද? ඔයාට එනර්ජි එක වැඩිම වෙලාවක් වෙනවද මේ වෙලාවේ? ඉතින් ඒ වගේම තමයි තව රෑ වෙද්දි ටිකක් රෑ කාලේ වෙද්දි ඔයාට හොඳ අයිඩියාස් එනවද? ඒ කියන්නේ ඔය ලියන කියන කටයුතු ඩිසයිනින් කරන වැඩ, කෝඩින් කරන වැඩ, රෑට පාඩම් කරන වැඩ ඒ වගේව රෑට කරන්න පුළුවන් වගේ එකක් ඔයාට දැනෙනවද? එහෙනම් ඔයා ඊවිනිං ඔරියන්ටඩ්. ඒ කියන්නේ මේ වුල්ෆ් ලයික් පැටර්න් එකට සමාන වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ඇවිල්ලා ඔයාගේ ශරීරයේ ඒකේ ටයිමින් එක තියෙන්නේ මේ වුල්ෆ් පැටර්න් එකට. ඉතින් ඔයා වුල්ෆ් පැටර්න් එකක් නම් ඔයාට කරන්න ඕන දේවල් තමයි උදේම මැක්සිමම් ක්‍රියේටිවිටි බලෙන් ජෙනරේට් කරන්න යන්න එපා. ඒ කියන්නේ ඔයාගේ ඔළුවේ නිර්මාණශීලී හැකියාව උදේම බලෙන් පාවිච්චි කරන්න යන්න එපා. එතකොට මේ උදේම පාවිච්චි කරන එක ඇත්තටම බෙස්ට් ස්ට්‍රැටජි එක නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ හොඳම ක්‍රමෝපාය නොවෙන්න පුළුවන්. එහෙනම් ඔයාට පුළුවන් මොන වගේ දේවල් කරන්නද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් උදේට ඔයාට පුළුවන් නම් රූටින් ටාස්ක් එක. රූටින් එක කියන්නේ අපි දවසේ වැඩ කරන මොනවාද අපි දවසේ කරන දේවල් ටික ඔයාට පුළුවන් ඒක හරියාකාරව ගලපා ගන්න. ඊළඟට උදේට ඊමේල්ස් චෙක් කරන්න. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. මේ කතා කරන ඔෆිස් එක වගේ වැඩ කරන කෙනෙක්ට නම්. ඊට පස්සේ ඕගනයිස් කරන දේවල් සාමාන්‍යයෙන් හැම දෙයකම අපි කියන ඕගනයිසින් එහෙම නැත්නම් සංවිධානාත්මක කටයුතු වගේ දේවල් උදේට කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් කරලා සාමාන්‍යයෙන් ඔයාට ඇලර්ට් එක, ඒ කියන්නේ ඔයාට එනර්ජි එක දැනෙන වෙලාවට ඔයාට ක්‍රියේටිව් වර්ක්ස් එහෙම නැත්නම් ඔය ඩිසයිනින්, ප්‍රෝග්‍රෑමින්, ප්‍රශ්න විසඳීමේ කටයුතු, කන්ටෙන්ට් ක්‍රියේට් කරන දේවල්, ඊට පස්සේ රයිටින් කරන දේවල්, ලියන දේවල් ඒ වගේ වෙලාවට දාගන්න පුළුවන්. හැබැයි මම වුල්ෆ් ඒක නිසා මට රෑ 3 වෙනකන් ඉන්න පුළුවන් කියලා ඔයාගේ නිින්ද අඩු කරලා මේ කන්සෙප්ට් එක එක්ස්කියුස් එක කරගන්න එපා. කියන්නේ මේ කන්සෙප්ට් එක හේතුවක් කරගෙන ඔයාගේ නිින්ද අඩු කරගන්න එපා. ඒ කියන්නේ මේ ක්‍රොනෝටයිප් කියන එක සහ ස්ලීප් ඩිප්‍රයිවේටිව් කියන්නේ දෙකක්. ස්ලීප් ඩිප්‍රවේෂන් කියන එක දෙකක්. ඉතින් ඔයාට හොඳ නිින්දක් අවශ්‍ය වෙනවා ඔයාගේ ශරීර සෞඛ්‍ය හොඳ වෙන්න. ඉතින් මේ ක්‍රොනෝටයිප් එක සහ නිින්ද අතර තියෙන්නේ වෙනස්ම කතන්දරයක්. ඉතින් ඔයා ලේට් ස්ලීපර් කෙනෙක් වුණත්, ඔයා පරක්කු වෙලා නිදාගන්න කෙනෙක් වුණත් ඔයාට ප්‍රමාණවත් නිින්ද අවශ්‍යයි. අපි සාමාන්‍යයෙන් කියන්නේ දවසට අඩුම තරමින් පැය 6-8ක් අතර ප්‍රමාණයක් නිදා ගන්න ඕනේ කියලානේ. ඉතින් අපි බලමු ඊළඟට මේ ඩොල්ෆින් කියන කැටගරි එක. නැත්තම් ඩොල්ෆින් කියන ක්‍රොනෝටයිප් එක. ඉතින් මේ බෲස්ගේ පොතේ බෲස්ගේ ෆ්‍රේම්වර්ක් එකේ ඩොල්ෆින් කියලා විස්තර කරන්නේ ස්ලීප් එකට සෙන්සිටිව්. ඒ කියන්නේ නින්දට ගොඩක්ම සෙන්සිටිව් කෙනෙක්, නින්දට ගොඩක්ම සංවේදී කෙනෙක්. ඒ කියන්නේ ලයිට් ස්ලීපින් හෝ ඉරෙගියුලර් ස්ලීප් තියෙන අය ගැන, ඒ කියන්නේ නිතර නිදා ගන්න අය ගැන, නිතර නිදිමත ගතිය එන අය ගැන. ඉතින් ඔයා ඇඳට ගිහිල්ලා දැම්මම නිදා ගන්න ඕන කියලා නිකම් එහෙම හිතලා බලෙන් නිදා ගන්නකොට ඔයාගේ වේක්ෆුල් එක, ඒ කියන්නේ ඔයාට තව තවත් ඇහැරලා ඉන්න හිතන වෙලා වැඩි. ඒ කියන්නේ ඔයා නිදා ගන්න try කරද්දිත් ඔයා තව තවත් නිින්දෙන් ඈත් වෙන එකද වෙන්නේ. එහෙමත් නැත්නම් පොඩි සද්දයකටත් ඇහැරෙනවද? එහෙම නැත්නම් ඔයා හිතනවා අනේ මට නිින්ද යන්නේ නැහැ කිය. ඔයා නිින්ද ගැනම overthink කරනවද? එහෙනම් මෙන්න මේ කැටගරි එක ඔන්න ඔයාට සමාන වෙන්න පුළුවන්. ඉතින් මෙතන වැදගත් දෙයක් තියෙනවා. එහෙම නැත්නම් ඔය දිගටම ඉන්සොම්නියා, එහෙම නැත්නම් ලවුඩ් ස්නෝරින්, බ්‍රීතිං ප්‍රොසෙස්, ඒ කියන්නේ නිින්දදී එන අපිට හුස්ම ගැනීමේ අපහසුතා, එහෙමත් නැත්නම් ඉතින් මම මේ වචන වල පොඩි තේරුම ටික කියන. ඉතින් ඉන්සොම්නියා කියන්නේ ඔයාට නිදා ගන්න අවශ්‍ය වුණත් නිින්ද යන්නේ නැහැ. ඉතින් ඒ වගේ ගතියක් තියෙනවා නම්, එහෙම නැත්නම් ලවුඩ් ස්නෝරින් කියන්නේ හයියෙන් ගොරවන ගතියක් ඔයාට ඇහැරෙනවා නම්, ඒ කියන්නේ
අතවද ඇත්තම ඉන්සොම්නියා එකට කියන්න ඕනේ සාමාන්‍යයෙන් ඔයාට වේලාසන ඇහැරෙනවා ඒ කියන්න පිහිතමවාට එක පාට තුනට විතර හැරෙනවා ඊට පස් වාට කොච්චර නිදාගන්න ඕන ඕනත් වාට නින්ද යන්නේ නෑ ඉතිං අන්න ඒ වගේ දේවල්වලට ඒවගේ ලෙඩත් තියෙනවනම් ඒකට අපි කියන ඉන්සොම්නියා කියලති ලව්ස් නෝරින් කියන්නේ ඔයාට හයියින් ගොරෝන ලෙඩක් තියෙනවනම් ඔයාගේ නහයිම කර ප්‍රශ්නයක් නිසා එහෙමනැත්ත නහය බ්ලොක්ක එකක් නිසා හයියෙන් ගොරවන ප්‍රශ්නයක් තියෙනවන ලව්ස් නෝරින් කියන ලෙඩේ තිනගෙන හයියෙන් ගෙරවීම ඊළඟට බ්‍රීතින් පෝස සමාර කටට නින්දේදී හුස්ම ගන්න බැරුව යන ලෙඩ තියෙනවා ඉතින් ඒ වගේ දේවල් එම නැත්නම් එක්සසිව් ඩේ ටයිම් ස්ලීප්නස් ඒ කියන්නේ දවල් කාලේදී වාට බොහෝම අලසයි දවල් කාලේදී නිදිමත එනවා සාමාන්‍ය වැඩිපුර කෑවහම මෙහෙම වෙන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් වගේ සීරියස් ස්ලීප් ප්‍රොබ්ලම් එකක් තියෙනවා නම් ඒ කියන්නේ වාට නිින්ද යන්නේ නැති ගැටලුවක් තියෙනවා නම් මේක ඩොල්ෆින් ටයිප් එකක් කියලා මේක ඉවත් කරන්න එපා ඉග්නෝ කරන්න එපා අනිවාර්යෙන්ම පළපුරුදු වෛද්‍යවරයෙක් ලවා වාට මේකට ට්‍රීට්මන්ට් කරන එක තමයි හොඳම වැඩේ ඉතින් ඔයාගේ ටයිප් එක හොයාගන්නේ කොහොමද මම ඔයාට ප්‍රශ්න කිහිපයක් දාන්නම් මෙතන ඉතින් මේ ප්‍රශ්න වලට පුළුවන්නම් පිළිතුරු දාන්න සහ අපිට කමෙන්ට් එකක් දාගෙන යන්න කොහොමද වාගේ කොහොමද මේ ක්‍රොනෝටයිප් එක හොයාගන්න කියලා ඉතින් මෙතනදි ගොඩක් අය කරන වැරද්ද තමයි ක්‍රොනෝටයිප් කියන්නේ මම කැමති වෙලාවට ඕනම දෙයක් කරන්න තියෙන සයින්ටිෆික් පර්මිෂන් එහෙම නැත්නම් විද්‍යාවේ තියෙන අවසරයක් කියලා. එහෙම නෙමෙයි. ඔයාගේ වර්ක් ෂෙඩියුල් එක ඔයාගේ ක්‍රියාපටිපාටිය එහෙම නැත්නම් ඉස්කෝලේ ක්‍රියාපටිපාටිය සාමාන්‍යයෙන් පවුලේ වගකීම් වගේ දේවල් නිසා අපිට හැම විටම සාමාන්‍ය නැචුරල් ප්‍රිෆරන්ස් එකක් කරන්න කියන්නේ ස්වභාවික තේරීමක් කරන්න අපිට ස්වභාවික තේරීමක් අනුගමනය කරන්න අපිට බෑ. හැබැයි තමන්ගේ වැඩිපුරම ශක්තියන වෙලාව මේ ශක්තියන මේ කාලය දැනගත්තට පස්සේ ඒ වෙලාවට අනුව තමන්ට තමන්ගේ වැදගත් වැඩ ටික ඇරේන්ජ් කරගන්න පුළුවන් නැත්තම් සකස් කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාට පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කියලා දෙන්නම් ඊළඟ දවස් 7ට මේක ඔයාට හරියට බඳුරු ගන්න පුළුවන් ක්‍රම. පළවෙනි එක තමයි ඔයාගේ ෆෝන් එකේ නෝට් පෑඩ් එක තියෙනවා ඉතින් නෝට් එක අරගෙන මෙන්න මේ දේවල් ලියන්න. ඔයා උදේ නැගිටිලා කියන්නේ දවස ගානේ දවසේ දිනේ දාලා මෙන්න මේ දේවල් ටික ලියන්න. ඔයාගේ wake up time එක ඊළඟට sleep time එක ඔයා නිදා ගන්න වෙලාව. මෝර්නිං එනර්ජි ඒ කියන්නේ 1 සිට 10 දක්වා ඔයා වෙන් කරගෙන ඔයාට මෙච්චර ශක්තියද අපි 10ක් කියලා ගත්තොත් එහෙම මට ශක්තිය හොඳටම තියෙනවා නම් අංක 1ත් ශක්තිය අඩුයි නම් අංක 10ත් ඒ කියන්නේ ඔයාගේ පැටර්න් එකට ඒක තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ ශක්තිය වැඩි නම් අංක 10ත් ශක්තිය අඩුයි නම් අංක 1ත් විදිහට ඔයාට කැමති විදිහට ඒක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයා ඒක මතක තියාගන්න අවශ්‍යයි. ඊළඟට සවස් කාලයකින් දහවල් කාලයේදී එකෙන් දහවල් 12 1 2 කාලයේදී වගේ ඔයාගේ එනර්ජි එක 1 සිට 10 දක්වා ඔයා තෝරගත්ත පිළිවෙලට දාගන්න. ඊළඟට සවස් කාලයේදී කියන්නේ හවස 6 7 වගේ වෙලාවේදී ඔයාගේ ඒ එනර්ජි මට්ටම ඒ කියන්නේ වැඩ කරන්න තියෙන ක්‍රියාශීලී ගතිය. ඊළඟට තමයි බෙස්ට් ෆෝකස් ටයිම් එක. ඒ කියන්නේ ඔයාගේ අවධානය ත්‍රිව්‍ර වෙන වෙලාව. අවධානය හොඳින්ම තියෙන වෙලාව. ඊළඟට ගොඩක්ම වාට නිදිමත දැනෙන වෙලාව. ඉතින් මේ දවස් 7 අවසානයේදී බලන්න. එතකොට ඔයාගේ පැටර්න් එක ගොඩාක් ක්ලියර් වෙන්න වාටව පටන් ගනී. එතකොට ඒක ඔයා අඳුනගත්තාම ඔයාගේ දිනදා ජීවිතය වගේම ඔයාගේ දියුණුවට වාට වැඩ කටයුතු කරගන්න පුළුවන් වේවි. ඉතින් මට දැන් කියන්න ඔයා උදේම ඇටැක් කරන ලයන්ද නැත්නම් normal day time එකක් normal day time rhythm එකක් තියෙන බෙයා කෙනෙක්ද එහෙම නැත්නම් රෑට අවේකන් එහෙම නැත්නම් රෑට අවදියෙන් ඉන්න වොල්ෆ් කෙනෙක්ද එහෙමත් නැත්නම් හැම වෙලේම නිදා ගන්න සෙන්සිටිව් ඩොල්ෆින් කෙනෙක්ද කියලා. ඉතින් ඔයාගේ මේ මොන ටයිප් එකේද කියලා පහලින් ලයන් බෙයා ඕ වොල්ෆ් කියන එක නැත්නම් නැත්නම් ඩොල්ෆින්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන ගමන් අපි මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් වාගේ ක්‍රොනෝටයිප් එකට අනුව වැඩ කරන්න එක්සර්සයිස් කරන නිදා ගන්න හොඳම ටයිමින් එක කොහොමද කියලා ඔයාම තීරණය කරගන්න. ඉතින් මේ වගේ යූස්ෆුල් වීඩියෝ බලන්න ඕන නම් අපේ නිලුලා vlogs YouTube channel එකට subscribe පාරක් දාගෙන යන ගමන් ඔයාගේ යාළුවෙක්ටත් බලන්න මේක share කරන්න. ඉතින් අපිත් එක්ක රැඳී සිටියට බොහොම ස්තුතියි. ඔබට සුබ දවසක්.